හෙලෝ ඉතින් කොහොමද? ගෙදර තියෙන සෑම භාණ්ඩයකටම නිශ්චිත තැනක් තියෙන්න ඕනේ කියන එක හැමෝම දන්නවා. ඒ විතරක් නෙවෙයි. එහෙම තිබීම තුළින් ගෙයක් පිළිවෙල වෙනවා කියන එකත් හැමෝම දන්නවා. ඒත් ඒක කරන විදිහ ගොඩක් අය දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ගෙවල් හැදි වෙන්නේ. අස් කරලා ඉවරයක් නැති වෙන්නේ. තැනක් කියලා කියන්නේ ඒ භාණ්ඩයට තියෙන සුදුසුම තැන. එහෙම නැතුව ඕනම තැනක් නෙමෙයි. භාණ්ඩ ඔය හිතන තැන්වල තිබ්බොතින් සිද්ධ වෙන්නේ ගෙදර තව තවත් අවුල් වෙන එක. ඉතින් කවුරුත් කතා නොකරපු ඒ දේ ඔන්න අද මම කියනවා. මම මගේ ගෙදර හැම භාණ්ඩයකටම තියන්න ඉඩක්. ඒ කියන්නේ ඒ දේට ගැලපෙන විදිහට ඉඩ හොයාගත්ත ක්‍රමය ගැන අද මම කියනවා. ඉතින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරගෙන මෙන්නකෝ අද වීඩියෝ එකත් බලන්න. මගේ මේ ක්‍රමේ පටන් ගන්න declutter කිරීම මගින්. අනවශ්‍ය දේවල් ඉවත් කරලා අවශ්‍ය දේ විතරක් තබා ගැනීම මගින්. ඉතින් declutter කිරීම ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ මම සම්පූර්ණයෙන්ම declutter කරන විදිහ ගැන කතා කරනවා. ඒ නිසා මේ වීඩියෝ එකෙන් declutter කරන්නේ කොහොමද කියන එක ගැන මම කතා කරන්න යන්නේ නැහැ. declutter කරාට පස්සේ තියාගන්න ඔයා තීරණය කරපු භාණ්ඩ කොටස් 5කට බෙදා ගැනීම තමයි ඊළඟට කරන්න ඕනේ. පළවෙනි කොටස වෙන්නේ ඔයා දැනට පාවිච්චි කරන භාණ්ඩ. දෙවෙනි කොටස වෙන්නේ රිපෙයාර් කරලා නැවත පාවිච්චියට ගන්න ඔයා තීරණය කරන දේවල්. තුන්වෙනි කොටස වෙන්නේ ඔයා පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට පාවිච්චි කිරීමේ සුදුසුසත්වයේ තියෙන නිසා වෙනත් කෙනෙකුට ඔයා දෙන්න තීරණය කරන දේවල්. හතරවෙනි කොටස තමයි කාටවත් පාවිච්චි කරන්න බැරි නිසා භාවිතයෙන් ඉවත් කරන්න තීරණය කරපු දේවල්. පස්වෙනි කොටස හුඟක් අයට මේක අමතක වෙනවා. නමුත් ඒ තාමත් වැදගත් දෙයක්. ඒ තමයි තාමත් පාවිච්චියට අරන් නැති අලුතින්ම ගෙන ආපු භාණ්ඩ. ඉතින් මේ විදිහට බෙදාගත්තාම ඔයාලට පේනවා ඇති ගෙදරක තියෙන සියලුම වර්ගයේ භාණ්ඩ මේ කොටස් වලට අයිති වෙනවා නේද කියන එක. ඉතින් මේ විදිහට වර්ගීකරණයක් කරපු නිසා තමයි මට පුළුවන් වුණේ මගේ මුළු ගෙදරටම බලපාන විදිහට ස්ටෝරේජ් ප්ලෑන් එකක් හදාගන්න. තව විදිහකට කිව්වොත් ගෙදර තියෙන හැම දෙයකටම ඒ දේ තියන්න සුදුසුම ස්ථානය තෝරගන්න මට පුළුවන් වුණේ අන්න ඒ නිසා. තුන්වෙනි ඔයා කරන්න ඕනේ මේ කොටස් පහ නැවතත් අණු කොටස් වලට බෙදා ගන්න එක. උදාහරණයක් හැටියට ඔයා දැනට පාවිච්චි කරන භාණ්ඩ කියන එක යටතේ ඔයාලට පුළුවන් කුස්සියේ භාණ්ඩ ටික වෙනම කොටසකුත්, සාලයට අදාළ වෙන ඒවා තවත් කොටසකුත්, ওই විදිහට ඩයිනින් ඒරියා එකට, බාත්රූම් එක මේ ආදී විදිහට ගෙදර තියෙන ඒ ප්‍රදේශවල වලට අදාළ වෙන විදිහට වර්ගීකරණය කරගන්න. ඊළඟට රිපෙයාර් කරලා පාවිච්චි කරන භාණ්ඩ මම කොටස් දෙකකට බෙදාගත්තා. එකක් තමයි අපිටම ගෙදර රිපෙයාර් කරලා නැවත පාවිච්චියට ගන්න පුළුවන් දේවල් එක කොටසකුත්, පිටස්තර කෙනෙකුට දීලා රිපෙයාර් කරලා නැවත පාවිච්චියට ගන්න ඕනේ දේවල් වෙනත් කොටසකුත් විදිහට කොටස් දෙකකට මම බෙදාගත්තා. තමන් පාවිච්චි කරන්නේ නැතුව වෙන කෙනෙකුට පාවිච්චි කරන්න දෙන්න තීරණය කරපු දේවල් වගේ කැමැත්තේ හැටියට අවශ්‍ය නම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි පරිත්‍යාග කරන්න තීරණය කරන දේවල්. අනිත් කොටස තමයි විකුණන්න තීරණය කරන දේවල්. ඊළඟට භාවිතයෙන් ඉවත් කරන්න කියලා තීරණය කරපු දේවල් ඒ භාවිතයෙන් ඉවත් කරන ද්‍රව්‍ය අණුව ඔයාට වර්ගීකරණයක් කරගන්න ඕනේ. රීසයිකල් කරන්න පුළුවන් දේවල් වෙනමත්, එහෙම නැත්නම් දිරා යන දේවල් වෙනමත් යන ආදී විදිහට ඔයා කොටස් කරගන්න ඕනේ. ඊළඟට පාවිච්චියට මෙතෙක් ගත්තේ නැති භාණ්ඩ ඔයාට පුළුවන් කොටස් දෙකකට බෙදා ගන්න. මම නම් කරලා තියෙන විදිහට ඒ තමයි එකක් ආහාර ද්‍රව්‍ය භාවිතයට තාම තරන් නැතුව තියෙන දේවල් සහ ආහාර ද්‍රව්‍ය නොවන දේ. මෙන්න මේ ලාඩරක් එකේ තමයි පාවිච්චියට ගත්තේ නැති ආහාර ද්‍රව්‍ය ටික මම ගබඩා කරලා තියන්නේ. කුළු බඩු, ලුණු සහ පොල් මෙන්න මේ කියන වර්ග තුන නම් මම කුස්සියේ තමයි තියාගෙන තියෙන්නේ. ඒ හැර අනෙකුත් සියලුම ආහාර ද්‍රව්‍ය මම මේ ලාඩර් එකේ තමයි ස්ටෝර් කරලා තියාගන්නේ. අවශ්‍ය වුණාම විතරක් එකින් එක පාවිච්චියට ගන්නවා. වොෂ්රූම් එකට යන පැසේජ් එකේ
මෙන්න මේ වගේ රාක්ක තියෙන කබඩ් එකක් තියෙනවා. අන්න එතන තමයි shopping ගිහින් ආවහම ගේන බඩු ටික මම තියලා තියන්නේ. ඉතින් එතන බඩු ටික තිබ්බහම සාලෙට කවුරු හරි අමුතු ආවත් පේන්නේ නැහැ. ඒ වගේම මේ කබඩ් එක මුළුමනින්ම මම පාවිච්චි කරන්නේ ඒ වගේ අලුතින් ගේන භාණ්ඩ තැම්පත් කරලා තියන්න පාවිච්චිට ගන්න ඉස්සෙල්ලා. මේ තියෙන්නේ ඒ විදිහට තාම පාවිච්චිට ගත්තේ නැති kitchen items. ඉතින් ඔයාගේ ගෙදරත් මේ වගේ තැනක් නැත්තම් හදාගන්න කියලා මම යෝජනා කරනවා. මොකද එහෙම වුණාම අලුතින් ගෙහෙන භාණ්ඩ තිබ්බේ කොතනද කියලා ආයි පස්සේ හොයන්න දෙයක් නැහැ. සමහරවිට වැඩ වැඩුණාම අපිට හොයාගන්න බැරි වෙන්න පුළුවන් මේ දේ ගෙනාව නමුත් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් නිශ්චිත ස්ථානයක් ඒ වගේ වෙන් කරන්න අලුතින් ගෙහෙන භාණ්ඩ ටික නැත්නම් දැනට පාවිච්චි කරන්නේ නැතුව තියෙන දේවල් තියන්න වෙනම ස්ථානයක්. ඉතින් මේ උදාහරණය මම ඔයාලට කිව්වේ මේ විදිහට විස්තරාත්මක කොටස් වලට බෙදාගත්තාම ඒ භාණ්ඩ තිබිය යුතු නිසි ස්ථානය ගැන අපිට හොඳ අවබෝධයක් ලැබෙන බව පෙන්වන්න. ඉතින් එතකොට වෙන්නේ ගෙදර අවුල් වෙන්නේ නැහැ. ඊළඟට ඒ භාණ්ඩේ පාවිච්චි කරන මට්ටම අනුව ඒ කියන්නේ දිනපතා පාවිච්චි කරන දේවල්ද සති කිහිපයකට සැරයක්ද එහෙම නැත්නම් මාස කිහිපයකට සැරයක්ද අවුරුද්දකට පාරක්ද එහෙමත්ම නැත්නම් අවශ්‍ය වුණොත් කවදා හරි පාවිච්චි කරන්න කියලා තියාගන්න දේවල් එහෙම දේවලුත් තියෙනවානේ. අන්න ඒ වගේ භාණ්ඩවල ඒ පාවිච්චි මට්ටම අනුවත් අපිට ඒ භාණ්ඩය තියන්න ඕනේ ස්ථානය පිළිබඳව තීරණය කරන්න පුළුවන්. කුස්සිය අතේ මට්ටමට තියෙන කබඩ්ස් ටික ඒ වගේම පහළ තියෙන ලාච්චු මේ සියල්ලම තියෙන්නේ එදිනෙදා මම පාවිච්චියට ගන්න දේවල්. ඉතින් ඒවා හැම එකක්ම මගේ තප්පර 20ටත් වඩා අඩු කාලයකින් මට ගන්න පුළුවන් වෙන විදිහට තමයි මම තියාගෙන තියෙන්නේ. මෙන්න මේ කබඩ් එකේ කෙළවරටම වෙන්න මම තියලා තියෙනවා ලොකු රයිස් කුකර් එකක්. ඒ වගේම තවත් විශාල ප්‍රමාණයේ පෑන්ස් කීපයක්. ඉතින් ඒව මම පාවිච්චි කරන්නේ උත්සව අවස්ථාවන් වලට එහෙම නැත්නම් දානයකට වගේ ආහාර පිළියෙල කරන්න. මේ සිවිලිමේ මට්ටමට තියෙන කපට්ස් වල තියෙන මේ වගේ නිතර පාවිච්චිට ගන්නේ නැති එහෙම නැත්නම් අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න ඕන කරන භාණ්ඩ කීපයක්. ස්ටෝර් රූම් එකේ තියෙන මෙන්න මේ කබඩ් එකේ එක කොටසක් මම වෙන් කරලා තියෙන්නේ පන්සල් ගෙනනකොට අපි අවශ්‍ය වෙන ඔය ගිලන්පස වීදුරු වගේ දේවල් තියාගන්න. ඊළඟට කරන කාර්යයට අදාළ වෙන බඩු ඒ කාර්ය කරන ස්ථානය ආසන්නයෙන් ස්ථානගත කිරීමත් අතිශය වැදගත් වෙනවා. ඒකිනුත් ඔයාගේ ගෙදර පිළිවෙල වෙනවා. උදාහරණයක් හැටියට මේ තියෙන්නේ කුස්සියේ මම එළවලු සුද්ධ කරලා කපලා පිළියෙල කරගන්න ස්ථානය. ඉතින් ඒ කාර්යයට අවශ්‍ය කරන සියලුම උපකරණ ඒ අවට මම ස්ථානගත කරලා තියෙනවා. මේ තියෙන්නේ එළවලු කපන්න පොතු අයින් කරන්න අවශ්‍ය කරන උපකරණ ටික. ඊළඟට එළවලු පොතු ටික දාන්න මට අවශ්‍ය කරන ට්‍රේස් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඒකට මම කොලයක් කරලා තමයි ඒ පොතු දාන්නේ. ඒ කොල ටික උනත් මම මෙතනම මේ කබඩ් එකේ තියාගෙන තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි උයන එකත් ඉක්මන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකෙන් පිළිවෙලකුත් ඇති වෙනවා. ඉතින් මගේ මේ ස්ටෝරේජ් ප්ලෑන් එක අනුව ගෙදර තියෙන සෑම භාණ්ඩයකට මම නිශ්චිත ස්ථානයක් වෙන් කරලා තියෙනවා. දැන් මේවා දකින්නේ විවිධ කවර වර්ග සහ බෑග් වර්ග. මේ උඩ තට්ටුවේ තියෙන්නේ gift එකක් වගේ දෙයක් දෙන්න පුළුවන් වෙන විදිහේ බෑග්. එතනම gift items ටිකකුත් මම තියලා තියෙනවා. විශේෂයෙන්ම පොත් වගේ දේවල්. pen, pencil, A4 papers, staplers, කතුරු වගේ stationery items පොදුවේ පාවිච්චි කරන්නත් ගෙදර වෙනම ස්ථානයක ඒවා ස්ථානගත කරලා තියෙන එක හොඳයි. තමන්ගේ සිහිවටන වලට කැමති වුණාට හුඟක් අයට ඒවා තියා ගැනීම කරදරයක්. ඒකට හේතුව තමයි ඒවා තියාගන්න විදියක් ගැන හිතන්නේ නැති එක. ඉතින් මෙන්න මේ විදිහට නිශ්චිත ස්ථානයක් වෙන් කරගන්න තමන්ගේ මෙමරිස් ටික තියාගන්න. ඉතින් තමන්ගේ පාසල් කාලේ වෙන්න පුළුවන් වෙන උසස් අධ්‍යාපනය ලැබු කාලේදී හරි තමන්ගේ ජයග්‍රහණ එහෙමත් නැත්නම් තමන් කරපු නිර්මාණ වගේ දේවල් වෙනම සුරක්ෂිතව තබා ගන්න ඒක හොඳ දෙයක් වේවි. ඒ වගේම ඔයා ගෙදර සරසන්න පාවිච්චි කරන ඩෙකෝ අයිටම්ස් ටික එක ස්ථානයක තියන්නත් අමතක කරන්න එපා. මම මෙන්න මේ කබඩ් එකේ තමයි මගේ ඩෙකෝ අයිටම්ස් ටික ස්ටෝර් කරලා තියාගන්නේ. ගෙදර තියෙන බඩු භාණ්ඩ වලට විතරක් නෙමෙයි මේ දැනට ඉන්න තැනක් අපි ලෑස්ති කරලා දීලා තියෙන්නේ.
ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතරේ ෂෙයා කරගන්න. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මං ගෙන් එන්න. ඔයාට සුබ දවසක්.